Udam kattu buddha kattu buddham dham kattu Om Devanarayane Devarayana Devata Devatavi Om Kabbirane Devatawa 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 Malayala kattu Deva kattu Deva dharni badal kattu Om Menurut ada laksa Deva tahu Mengenai saja kumbahan yang ke yang orang ada magi kahane tasur karena aku rendah ini Dhammanarayane Dhammanarayane Dhammakattu Kattu Deva Kattu Deva Sarayane Deva Kattu Ya, mangkian Oi, बहुत नहीं मार दे कितने महीनों ने मेरे हालात हाई कार्यों दिन ने मिलना दिन नहीं ने मुकद्दर किया हर ये तो मकियान ने वेन्ने ඒකට ටික හිමෙන් සීරු එලිහලා තේරුම් ගත්තට පස්සේ ගුරුනාන්සේ මැඩම්ට කියපු හැටියට ඔය ගෙට වැදිලා ඉන්න අනුමුස්ස බලවේගي හදන්න බිල්ලක් අරගන්න සර්. පිස්සු මනස් ගාත. අනේ මන්දස මැඩම් ඔය කියන කතා ඇත්ත නම් ඔය ගෙදර මොකක් හරි අద్భుත දෙයක් තියෙනවා සර්. ඔය මැඩම් හිතින් මවාගත මනෝ විකාර නිලන්ති. ඔය සිද්ධිවල තියෙන්නේ එහෙම මවාපෑමක් නම් මැඩම් ගුරුනාන්සේ කෙනෙක් ගෙනලා ගේපෙන්නයිද සර්? දැන් ඒතකොට ඔය කියන දේවල් මේ වෙලාවේ සිද්ධ වෙනවද? එහෙමයි සර්. මාත් අදේ යන්න හිටියේ. අහම්බෙන් සර් ආවොත් මාත් ඒකට පැටලෙනවනේ කියලා මාව මැඩම් ගේ ළඟින් දාලා ගියා. අනේ සර් ඔන්න ඔහෙ මේ වෙලාවේ මැඩම්ට කරගන්න දෙයක් කරගන්න ඇරලා සර් එහෙ නොගින් හිටියොත් නේද හොඳ? දෙන්නගෙම වැඩවලට අනක් ගුණක් නැති එකේ කවුරු කාගෙන් මරුන් කාලා කවුරු හිරේ යයිද මන්දා. Sungge මාමේ සුංගිල පොඩ්ඩක් එන්න කියනවා.
මට ඇත්ත එක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. ශුන්ගේ පොඩ්ඩක් එළියට වරෙන්කෝ. මට උඹට කියන්න හිත දෙන කතාවක් තියෙනවා නංගේ. ශුන්ගේ පොඩ්ඩක් එළියට වරෙන් නංගේ. මට උඹට කියන්න සෑහෙන හිත දෙන කතාවක් තියෙනවා. කොච්චරවත් මූ හදන්නේ කාගේ හරි මිනිහක් උසවන්නද දෙයියනේ. සුන්ගේ ශුන්ගේ පොඩ්ඩක් मैं इन्हीं ශුන්ගේ ऐसे करे උඹ මේ මාන බලන්නේ කාගේ මිනිහෙක් උසවන්නද? වෙන කාගවත් නෙමෙයි නන්නේ මගේ ශුන්ගේ මගේ මේ සාකච්ඡා අසාර්ථක වුණොත් තුන් දෙනාටම මගේ ගෙදරින් කට්ට කරෝලයි වට්ටක්කයි බතුයි. හැබැයි වැරදිලාරේ මේ සාකච්ඡා සාර්ථක වුණොත් වම්බොටු මෝජුයි අල බෙදලයි තුන් තෙල් බත් සමග කුකුල් මස් කරි. right කරුණා කරලා සුන්ගේ මගේ සාකච්ඡාව නිදහසේ කරන්න දීලා නැන්දයි මාමයි පොඩ්ඩක් ගෙට යනවා. මොකද්ද අපට සුන්ගියත් එක්ක තියෙන සාකච්ඡාව? ඒක බොහොම රහසිගතයි. අනිත් එක සුන්ගියට කියන්න ඕනේ සුන්ගගේ අම්මට කියලා වැඩක් නෑ. ඒක සදාචාර විරෝධී. පොඩ්ඩක් තේරුම් ගනින්නකෝ.